හරි එහෙමනම් මල්ලි අපි පටන් ගමු මේ තාම ඔයගලගේ මල් දන්න යාළුවෝ ඉන්නවා නම් ඉක්මනට ජොයින් වෙන්න ගන්න මල්ලි මේ දැන් අපි පටන් ගන්නවා හරි මල්ලි අද මීටින්ග් එක ගන්න අපි ප්‍රධානම හේතුවක් වුණේ අපි නාලන්ද විද්‍යාලයේ විද්‍යා පරිශ්‍රණ සංගමය කියන්නේ සයන්ස් රිසර්ච් සොසයිටි එක විසින් අපි කරන The Inside Month කියන ප්‍රොජෙක්ට් එක ගැන ඔයගොල්ලන්ව මේන්ලිම දැනුවත් කරන එක තමයි අද මීටින්ග් එක ගන්න එකේ අපේ ප්‍රධානම අරමුණ උනේ. ඉතින් හරි මල්ලි අපි එහෙනම් පටන් ගමු මේ මල්ලට මම ඇහෙනවද? ඔයි ඔවයි හරි මල්ලි. මේ ඔවයි ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට රේස් හෑන්ඩ් කරලා අහන්න පුළුවන්. මේ හරි. හරි. එහෙනම් මල්ලි අපි පටන් ගමු. මල්ලි මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඉන්නම් මොකක්ද අපේ සොසයිටි එක කියන්නේ කියන එක ගැන මුලින්ම මේ මොසහ මොකක්ද වෙන්නේ කියලා මුලින්ම. හරි. මල්ලි මේ දැන් අපි අ, මම කිව්වා වගේ අපි නාලන්ද විද්‍යාලයේ විද්‍යා පරිශ්‍රණ සංගමයක් නැත්නම් නාලන්ද කොලෙජ් සයන්ස් රිසර්ච් සොසයිටි එක. මල්ලි මේ ඇයි අපි කියන්නේ මොකක්ද රිසර්ච් එකක් කියන්නේ මට මෙතන ඉන්න මල්ලි කෙනෙක් කවුරු හරි රිසර්ච් කරලා උත්තර දෙන්න. මේ අවුල හිතන විදිහ. ඔව් ඩිලන් අය රිසර්ච් එකක් කියන්නේ කියන්නේ අපි දෙයක් සම්බන්ධයෙන් ගොඩක් ඉන් ඩීටේල් හොයන එක නේද? තරමක් දුරට එකගයි බට් තව පොඩ්ඩක් මේ වෙන්න ඕනේ. තව මල්ලි කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි? හරි මෙමය හරිද මල්ලි රිසර්ච් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි වර්තමානයේ තියෙන ප්‍රශ්නයකට සොලියුෂන් එකක් දෙන එක සරලවම කිව්වොත් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් අර මල්ලි කිව්ව එකත් හරි ඒක තව පොඩක් අර ෂාප් වෙන්න ඕන එක අතේ මේකක් තිබ්බේ ඒ කියන්නේ මල්ලි ඔයාට දැන් හිතන්නකෝ ඔයාට දැන් අර්බුදයක් තියෙනවා මොකක් හරි අපේ බොන ජලය මේ වල මේ ගැටලුවක් වට ඔයා හොයා ගන්නවා ඒක හොයාගන්නවා මොකක් කළද ඔයා හොයාගන්න එක රිසර්ච් එකක් කළා. ඒ කියන්නේ පරීක්ෂාම් විස පරීක්ෂණයක් කළා ඔයා ඔබ්සර්වේෂන් එකට ඇවිල්ලා ඔයා මොකක් හරි රිසල්ට් එකක් කියනවා. මේක තමයි මේ වර්තමානයේ මේකේ தත්ත්වය කියන එක. ඒ කියන්නේ මේක පරිභෝජනයට හොඳයිද නැද්ද? ඒ වගේ දෙයක් කියන්නේ අපි පරීක්ෂණයක් ඇසුරෙන් තමයි ඒක පෙන්වන්නේ. එතකොට මල්ලි මේ රිසර්ච් එකක් කියන්නේ ලෝකේ ඇත්තම කතාව කිව්වොත් මේ දැන් ඔයගොල්ලෝ මෙතන ඔක්කොම ඈත්තේ ලොකු ලොකු මේ ඇම්බිෂන්ස් තියාගෙන ඉතින් ඒ හැම ඇම්බිෂන් එකකදීම most probably රිසර්ච් එකක් කියන එක අනිවාර්යෙන් වෙනවා. හරිද? ඔක්කොම කැම්පස් වලදී ලාස්ට් ඉයර් ඔයගොල්ලන් අනිවාර්යෙන් රිසර්ච් එකක් කරන්න ඕන. හරි. ඉතින් ඔයගොල්ලන්ට දැන් chance එක හම්බෙලා තියෙනවා ඉස්කෝලේ කාලෙම ඔයගොල්ලන්ගේ නමට රිසර්ච් එකක් කරන්න මේ අපේ ක්ලබ් එකත් එක්ක. ඉතින් රිසර්ච් එකක් කියන්නේ මල්ලි ගොඩක් ඉම්පෝටන්ට් දෙයක්. උදාහරණයක් විදිහට දැන් මම පර්සනලි ගත්තොත් ග්‍රේඩ් 11 වල තමයි මම ෆස්ට් රිසර්ච් එක කරන්නේ. මට රිසර්ච් එකක් කරන්න පටන් අරගෙන මේ මුලදී අ, මුල කාලෙම වගේ මට හම්බුණා ලංකාවේ ගොඩක් ප්‍රොෆෙසර්ලා මට හම්බුණා මේ රිසර්ච් එක කරන් යද්දි මේකත් එක්ක. ඊට අමතරව දැන් අපි මම රිසර්ච් එකක් පබ්ලිෂ් කරලා දෙනවා මල්ලි මම කරපු රිසර්ච් එක මට පුළුවන් වෙලා තියෙනවා දැන් මගේ නම මොකක් හරි තැනකින් මේව කරද්දි මට මගේ පබ්ලිකේෂන් එකක් කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඉස්කෝලේ කාලෙදිම මේ වගේ ලොකු ක්වොලිෆිකේෂන් එකක් ඔයා ඔයාට මොන ඉස්කෝලේ ජයග්‍රහණ තිබ්බත් ඔයාට මොකක් තිබ්බත් ඔයාට ලොකු ක්වොලිෆිකේෂන් එකක් මේකේ රිසර්ච් එකක් කිරීම තුළින් ලැබෙනවා. ඉතින් ඒක නිසා මල්ලි දැන් ගොඩක් මල්ල මේක ගැන දැනුවත්කම අඩු බව නිසා තමයි අපි මේන්ලිම මේක කරන්න හිතුවේ ඉන්සයිඩ් මන්ත් එක. හරි. එතකොට ඒකේ ඔයගොල්ලන්ගේ දැනුවත් බව අඩු නිසා සහ ඔයගොල්ලන්ව හොඳට මේව කළා ඔයගොල්ලන්ගේ දක්ෂතා බලලා ඔයගොල්ලන් ඉස්සරහා තියෙන මිනිස්ට්‍රි එකකින් කරන තරඟ ඒ වගේම මේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් වගේ කරන තරඟ වලට යවන්න අපි රෙඩි වෙලා ඉන්නවා. ඉතින් මල්ලි මේ අ, දැන් අපේ සොසයිටි ගැන මම වචනයක් කිව්වොත් අපි ක්ලාස්රූම් එකට එහා ගියපු සයන්ස් එකක් එක්ස්ප්ලෝර් කරන්න හදපු ක්ලබ් එකක්. අපි සයන්ස් ක්ලබ් එක සොසයිටි එක නෙමෙයි. අපි සයන්ස් රිසර්ච් සොසයිටි එක. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් ගැන රිසර්ච් කරනවා. උදාහරණයක් විදිහට මල්ලි දැන් ඔයා හිතනවා දැන්
වාට කැන් මේ ඕන මොකර බහිතක් හොයාගන්න වාට කරන්න වෙන සර්ච් එකක් කරලා එතකොට මේක මෙහෙම කරන්න පුළුවන්ද කියලා පෙන්නන එක තමයි මල්ලි රිසර්ච් එකක් කියලා කියන්නේ. හරි. අ, හරි මල්ලි. එතකොට අපේ ක්ලබ් එක මේන්ලිම ෆෝකස් වෙලා තියෙන්නේ රිසර්චර්ස් මේ කරලා පබ්ලිෂ් කරන්න. අපේ ක්ලබ් එකකින් මල්ලි මේ රිසර්චර්ස් හරියට කරලා මේ ඉන්ටර්නේෂනල් ස්කෝලර්ෂිප් ගත්ත අයලා පවා ඉන්නවා. ඒ කියන්නේ මල්ලි වෙන මම දකින විදිහට නාලන්දාවේ තියෙන මේ පාට ගැන වැඩිම කොලිෆිකේෂන් එක ගන්න පුළුවන් ක්ලබ් එක මේක. කියන්නේ වාට වෙන කොහොමතරම් සොසයිටිස් තියෙනවා. මොනතරම් ක්ලබ්ස් තියෙනවා. හැබැයි ඒවල ඉන්ටර් ස්කූල් හරි මොනවා හරි මේවයින් දිනනටත් වඩා වාට ප්‍රිකග්නිෂන් එකක් මේකේ මොකක් රිසර්ච් එකක් කරලා හරි මේක කරලා ගන්න පුළුවන්. හරි වාට ගොඩක් දේවල් දැන් උදාහරණයකට දැන් මට මේ දැන් රිසර්ච් සොසයිටි එකට ඇවිල්ලා මාස කිහිපයක් ඇතුළත මම ලංකාවේ ප්‍රධාන යුනිවර්සිටි තුනකට විතර යන්න හම්බ වුණා. ගිහින් ප්‍රොෆෙසර්ස්ලා කතා කරලා අපි මගේ පබ්ලිෂ් කරපු රිසර්ච් එක ඇවිල්ලා මල්ලි ඒක ඇවිල්ලා බනාන ඒ කියන්නේ අපි සරලව කිව්වොත් මාළු මිරිස් ගහකට කෙමිකල් ෆර්ටිලයිසර්ස් සහ බනාන පීල් කම්පෝස්ට් ඒ කියන්නේ අපි කරේ කෙසෙල් එලි වල මේ ඒ කියන්නේ එක පල් කරලා ඒකේ තියෙන ශාරය තමයි අපි ගස්වලට දැම්මේ. ඒතකොට අපි කරේ මොකක්ද හොඳම පෝර වගේ කම්පැරිසන් එකක් තමයි කරේ සරලවම කිව්වොත්. හරි. එහෙම එතකොට මල්ලි ඒකේ මේ අපි ඒක පටන් ගත්තට පස්සේ අපිට පුළුවන් වුණා කොළඹ යුනිවර්සිටි එකේ අපිට කොළඹ යුනිවර්සිටි එකේ අපිට රිසර්ච් කෙනෙක් ડોක්ටර් කෙනෙක් කියන්නේ ආචාර්යවරයෙක් දුන්නා ડોක්ටර් තිල්නිය පෙරේරා කියලා. එතකොට ඒ මැඩම් එක්ක අපිට පුළුවන් වුණා යුනිවර්සිටි ලැබ්ස් වල එක්ස්පෙරිමන්ට්ස් පවා කරන්න. ඊට පස්සේ අපි ගත්ත ඩේටා ටික ඇනලයිස් කරන්න වෙනම ඒගොල්ලෝ ගාව තියෙන මේ සොෆ්ට්වෙයාර් අපිට යූස් කරන්න chance එක හම්බුණා. එතකොට මල්ලි ඔයාට අනාගතයට ඕන ගොඩක් දේවල් වලට ෆස්ට් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැනක් තමයි මේක. හරි. ඉතින් මල්ලි මේ දින අපේ past activities ගැන මේ ඔයාට මේ පැත්තෙන් පේන ඉමේජ් එකේ තියෙන්නේ ඔය අපි ගිය පාර National Science Foundation එකේ කරපු රිසර්ච් එකක් ඒක අපි කරේ salt contamination එක ගැන. ඒ කියන්නේ salt and microplastic කොහොමද තියෙන්නේ කියන එක සම්බන්ධ සරලව කිව්වොත්. ඊට පස්සේ ඒකේ සිම්පෝසියම් එක තමයි තියෙන්නේ මේ මෙතන. ඔය මල්ලි ඔය පික්චර් එක ගන්න තියෙන්නේ කොළඹ යුනිවර්සිටි එකේ ඔඩිටෝරියම් එකේ ඉන්නේ. හරි. එතකොට මේ ඔයාට ලොකු ගොඩක් chances හම්බ වෙනවා. ඔයාට පේන ඇති මේ රිසර්චර්ස් කරපුවා මේ ප්‍රැක්ටිකල්ස් කරලා අපි ඔබ්සර්වේෂන්ස් ගත්තා ඔයාට පේන ඇති. ඊට පස්සේ මල්ලි දැන් මම අර කිව්වත් වගේ මේ දැන් ගිය පාර අපිට හම්බුනේ නැහැ chance එක මේ National Science Foundation එකේ quiz එකකින් sorry National Science Foundation එකේ research එකෙන් අපිට top 20 select වුණා. but අපිට හවස හම්බුනේ නැහැ international මට්ටමට යන්න. ඒකට top 3 එන්න ඕන. අපිට top 3 එන්න හම්බුනේ නැහැ. but top 3 ආපු teams වලට මේ පාරත් මට මතක නැහැ country එක මැලේසියා හෝ තායිලන්ඩ් හරියට කන්ට්‍රි එක මතක නැහැ. මේකට ගිහින් ඉන්ටර්නැෂනලි ඔයාට රට මේ රිප්‍රසන්ට් කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ මල්ලි ඔයාට වයස අදාළ නැහැ. දැන් මේ මම හිතන මේ මීටින් එකේ ඉන්නවා දැන් රිසර්චර්ස් කරන කීප දෙනෙක්. ඉතින් මල්ලි ඒකත් එක්ක ඔයගලන්ට කියන්න තියෙන්නේ මේකට වයස අදාළ නැහැ. හරිද? මෙතන ඕනේ ඔයගලන්ට පොඩ්ඩක් ක්‍රූෂලි හිතන්න පුළුවන්ද කියන එක තමයි. මෙතනදී අපි රිසර්ච් සොසයිටි එකක් විදිහට අපි ලෑස්ති ඕගොල්ලන්ට කොහොමද රිසර්ච් එකක් කරන්න කියන සම්බන්ධව කියලා දෙන්න. එතකොට ඒකට ෆුල් ගයිඩන්ස් එකක් අපි ක්ලබ් එකක් විදිහට ඕගොල්ලන්ට දෙනවා. දැන් අපි ඉන්සයිට් මන්ත් එක කරන් ඉන්න හැටි ගැන කතා කරොත් ඒකේ අපි හිතන් ඉන්නේ ඕගොල්ලන්ට වෙනම කියන්නේ නෝමල් රිසර්ච් එකක එක්ස්පීරියන්ස් එකම දෙන්න මේ නෝමල් රිසර්ච් එක්ස්පීරියන්ස් එකම දෙන්න මේ අපි ඔයගලන්ට මෙන්ටර්ස්ලා පවා දෙන්න හිතන් ඉන්නවා. يعني රිසර්ච් කරපු අයියලා ඒ එක්ස්පීරියන්ස් තියෙන අයියලා ඔයගලන්ට දීලා ඔයගලන් රිසර්ච් එක ගැන මේ දැන් ඔයගලන් අඩුපාඩු නිතර නිතර මෙෂර් කරන්න පුළුවන් විදිහට මේ අපි මෙන්ටර්ස්ලා පවා දෙන්න හිතන් ඉන්නවා.
එතකොට මේක ලොකු වැඩක්. හරිද? ඉතින් මේ ඒක නිසා මම මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරේ. හරි. මාල්ලට ක්ලබ් එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? රිසර්ච් කරන හැටි ගැන දැන් දිසිරයි තව ටිකකින් කතා කරයි. මොනවා හරි තව ප්‍රශ්න තියෙනවද? කියන්නේ මේක සම්බන්ධ. ක්ලබ් එක සම්බන්ධ. හරි මොනවා හරි ඩැරිෆයි කරගන්න. මල්ලි දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි. හරිද? අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට රිසර්චර්ස් අපිට රිසර්ච් රෙකග්නයිස් රිසර්ච් කම්පිටිෂන්ස් එනවා 3ක් විතර. එතකොට මල්ලි ඒවයි ලොකු ටයිම් පීරියඩ් එකක් අපිට හම්බ වෙනවා. 6 months to 3 months වගේ ටයිම් පීරියඩ් එක. එතකොට මේ ඉන්සයිඩ් මයින්ඩ් එක ඇතුළේ අපි කරන්නේ ඕගොල්ලන්ව මේකට පුරුදු කරවන එක. ඒ කියන්නේ මල්ලි දැන් මේ රිසර්ච් එකේ අපිට ඒකට පුරුදු කරන එක කියන්නේ දැන් ඉන්සයිඩ් මන්ත් එක ඔයගලන්ට ටයිම් පීරියඩ් එක අපි එක්ස්ප්ලেইন කරන්න. මේ අපි ඔයගලන්ට 1 month තමයි දෙන්නේ. ඔයගලන්ට ටොපික් එකක් චූස් කරලා ඔයගලන්ට ඒ ඔයගලන්ට තියෙන ඒජ් කැටගරි අනුව බෙදෙන මේකක්. ඒක අනුව ඔයගලන්ට තියෙන ටාස්ක් එක කම්ප්ලීට් කරන්න ඔයගලන්ට මාසයක් ටයිම් පීරියඩ් එකක් දීලා ඊට පස්සේ අපි ඒක ජජ් කරලා මේ අපි ප්‍රයිස් ගිවින් එකක් තියන තමයි හිතන් ඉන්නේ. ඒ කියන්නේ සරලව ගියොත් රිසර්ච් එකකම ඒ කියන්නේ මිනි වර්ෂන් එකක් තමයි මේක. හරිද? මේකෙන් අපි තෝරගන්න කට්ටිය තමයි අපි හිතන් ඉන්නේ NSF සහ මිනිස්ට්‍රි එකේ ඉස්සරහ වැඩවලට දිගටම කන්ටිනියු කරන්න මේ ඒවට දාන්න මේකින් තමයි අපි තෝරගන්න බැලුවේ. මේ එතකොට මල්ලි මොනවා හරි ඔයගලන්ට දැන් වර්තමානයේ තියෙන කම්පිටිෂන්ස් හරි මොනවා හරි ඒ සම්බන්ධව මේ මොනවා හරි ක්වෙස්චන්ස් තියෙනවද ඔයගලන්ට දැනගන්න මේ ඒ සම්බන්ධ මල්ලි ඕන දෙයක් ඔයගලන්ට අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අ, ඒ කියන්නේ අයියේ මේ ඕනම රැන්ඩම් ටොපික් Sigma, එකක් දෙනවා Sigma අපි boy, discuss Sigma කරන්න. boy, Sigma boy, Sigma boy, Sigma boy. මල්ලි මේ මයික් එක මේ ඔන් කරන්න එපා ක්වෙස්චන් නැත්නම් මොකද කවුද ඇහුවේ මල්ලි මට මේ අ, Sigma boy. මල්ලි රේස් හෑන්ඩ් කරන්න මේ මොකද්ද මේවා කරන්න ඕන නම් Tun 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 sahur. මල්ලි රේස් හෑන්ඩ් කරන්නකො මේ මේවා කරන්න ඕන කියලා. ඔව්. La barca Saturno Saturnita. මල්ලි මේ මොකද්ද මේක විහිළුවට ගන්න එපා මේ කවුද මේ ඔව් මේ හරි ඔව් එක්ස්කියුස් මී ආයේ ඔව් කියනවා ආයේ මේ අපිට සාමාන්‍ය අපේ රීසර්ච් එක කොහොමද සබ්මිට් කරන්නේ? ඔව් මෙහෙමයි මල්ලි හරිද මේ සබ්මිට් කරන්න කියන්නේ මෙහෙමයි දැන් හිතන්නකො මල්ලි ඔයගොල්ලොන්ට ඔයගොල්ලෝ කරන්නේ කම්පිටිෂන් එකකට කියලා කම්පිටිෂන් එකකට නම් කරන්නේ මල්ලි ඔයගොල්ලන්ට මේ අ, නිශ්චිත ටයිම් එකක් දෙනවා හරිද නිශ්චිත ටයිම් එකක් දුන්නට පස්සේ අ, ඒගොල්ලෝ කියනවා මේ දවස වෙද්දී අපි ඔයගොල්ලන්ගේ රිසර්ච් එක බලනවා කියලා හරිද එතකොට මල්ලි ඕගලන්ට මේ අ, තියෙනවා මේ ඒ කියන්නේ ඒ කාලය ඇතුළත අපි රිපෝට් එකක් ලියන්න ඕන. ඒ කියන්නේ මාස 6ක් තියෙනවා කියලා හිතමු අපි. බේසිකලි මාස 6ක් තියෙනවා නම් මල්ලි මාස 6 අන්තිමට අපි රිපෝට් එකක් ලියන්න ඕනේ. ඊට අමතරව අපි ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕනේ. ප්‍රසන්ටේෂන් එකක් හදලා මේ අපි ජජ් බෝඩ් එකක් ඉන්නවා. ඒක ඉදිරියට ප්‍රසන්ට් කරන්න ඕනේ. ඊට අමතරව අපි රිපෝට් එක මල්ලි මේ ජජ් බෝඩ් එකට දෙන්න ඕනේ. ජජ් බෝඩේ ඉන්නේ ප්‍රොෆෙසර්ස්ලා ඩොක්ටර්ස්ලා ඒ වගේ කට්ටිය. එතකොට මම කතා කරන්නේ NSF නැත්තම් මිනිස්ට්‍රි එකේ වගේ රිසර්ච් එකක් ගැන. මේ එහෙමනම් මේ ඔයගලන්ට ඒකට ප්‍රසන්ට් කරන්න පුළුවන්. ප්‍රසන්ට් කරාට පස්සේ මල්ලි ඒගොල්ලෝ අහනවා අපිට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ මෙතන ක්වෙස්චන් එකක් තියෙනවා මේවා කරන්න. එතකොට මේ ඒ ක්වෙස්චන් එක ඔයගලන් ක්ලැරිෆයි කරගන්න අහනවා. හරි. මේ එතකොට ඒගොල්ලෝ ඒ ක්වෙස්චන් එක ඇහුවට පස්සේ ඔයගොල්ලෝ ආන්සර්ස් දුන්නට පස්සේ ඒගොල්ලෝ ඔයගොල්ලන්ට රිපෝට් එකේ හදන්න දේවල් කියලා තව පොඩි ටයිම් පීරියඩ් එකක් දීලා ඔයගොල්ලන්ට කියනවා ඇබ්ස්ට්‍රැක්ට් කියලා එකක් තියෙනවා. ඇබ්ස්ට්‍රැක්ට් හරි ඒක රිසර්ච් එක මේවා කරන ක්‍රම කීපයක් තියෙනවා. ඒව ගැන දිසිරය කියයි මේ තාම දිසිරය මේ වෙලා නැහැ. දිසිරය ඒව ගැන කියයි මේ
ඒ ක්‍රම කීපෙන් එකකට අපි ඊට පස්සේ දෙන්න ඕන. ඊට පස්සේ තමයි මල්ලි එක තෝරන්නේ. තාම කාටරි ඕ ඔඩිලන් කිය. අයියේ සාමාන්‍ය රිසර්ච් එකට යන ටයිම් ස්පෑන් එක කොච්චරද? ඩිපෙන්ස් මල්ලි පා කරන රිසර්ච්ච අනුව තමයි කම්පිටිෂන් සයි ගත්තොත් නං 6 මන්සගේ 6 මන්සල්ට වැඩි කැසික් මන්ස් කල්ද අපි කියන්නේ ඕනට අපිට ඉටඩි ටයිම්පට හම්බෙන ඉන්සයිට් මන්තගේ 1 මන්තෝගලට දෙන්න. හරි ඊට පස්සේ ඕගලන්ට තාපි ගත්තොත් ඔගොල හිතන ලොකු රිසච්චක් කන කල දානක ති නිසිට වගේ ඔලට වන්නේ වගේ ටයිම් පේඩක් හම්බෙන ති වන්නේවට පැරියෙන පුල මේ ඒ වගේ ටයිම් පේරඩ්ඩක් හම්බෙන. හරිද මේ එතකොට මේ ඒ ටයිම් පීරඩ් එක මේ එක්කද ඔගොල්ලො එක මේ ඒ දෙන ගොල්ල දෙන ටයිම් පීරෙඩ් ඇත් එක්ක තමයි ඔගොල්ල එක මැනේජ් කරගන්නවා. ඔව් ෂෙනුල් ඔමල්ලිගේ මේ අයියේ එතකොට මේ ලෙක්චර්ස් කරන ස්පෙසිෆික් දවසක් තියනවාදයි? මල්ලි අපි මංගර කිවෝගේ අපි සයින්ස් රිසර්ච් සයිට හරිද දැම්මල්ලි අපි ලෙක්චර්ස් කරන්නේ නැහැ. හරිද අපි කරන්න මල්ලි අපි ඔගලන් ට්‍රේන් කරනවා මොකක් කම්පිටිෂන් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. කම්පිටිෂන් එකට මල්ලි අපි ඔයගලන් යවන්න ට්‍රේන් කරනවා. අපි ලෙක්චර්ස් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉන්සයිඩ් මන්ත් එක ඉස්සෙල්ලා ඔන්ලයින් සෙෂන් දෙක තුනක් දාලා ඔයගලන්ට කියලා දෙනවා. ඊට අමතරව අපි ලෙක්චර්ස් කරන්නේ නැහැ මල්ලි. අපි ඕගලන්ට කරන්නේ හිතනවා අපි NSF එකේ අපි රිසර්ච් එකක් කරනවා. මමයි තව අයියලා දෙන්නෙක් කරනවා. අපි ඊට පස්සේ අපි උඩ ඉන්නවා තව අයියලා කීප දෙනෙක්. ඒගොල්ලෝ තමයි මල්ලි අපිව ගයිඩ් කරන්නේ. දැන් අපිට මල්ලි දැන් අපි ෆස්ට් රිසර්ච් එක නම් කරන්නේ අපිට එක්ස්පීරියන්ස් මදිනේ. එතකොට මේ මොකද්ද? එතකොට අපිට ඒ එක්ස්පීරියන්ස් එක මේ මදි හින්දා අපිට අවශ්‍ය ගයිඩන්ස් එක දෙන්නේ මේ ඒ අයියලා. හරිද? මේ එතකොට ඒකේ හිම තමයි මේ වෙන්නේ. චැනල් තව ප්‍රශ්නයක් තියෙනවද? ඔව් ආස්ටන්. නෑ. හරි. අ පොපට් එන්න. ඔව් සයුන්. අයියේ ඔව් අයියේ දැන් මේ රිසර්ච් සොසයිටි එකේ ෆිසිකල් සෙෂන්ස් තියෙන කවද්ද? ඔව් ඒක තමයි මම කලින් කිව්වේ. අපි අර සයින්ස් රිසර්ච් සොසයිටි විදිහට අපි ලෙක්චර්ස් කරන්නේ නැහැ මල්ලි. හරිද? එතකොට මල්ලි අපි නිශ්චිතව හැම ඒක තමයි ඕගලන්ට මේ හැමදාම ලෙක්චර්ස් තියෙන එකක් නෙමෙයි මේක. හරිද? එතකොට අපි මොකක් හරි හිතන්නකො කම්පිටිෂන් එකක් තියෙද්දි අපි ඕගලන්ගේ ටීම්ස් හදලා අපි යවුවට පස්සේ ඕගලන්ගේ රිසර්ච් කම්පිටිෂන් එකකට යවපු ටීම් එකක් තමයි හිතන්නකො ඕගොල්ලෝ තුන් දෙනෙක් ටීම් එකක් හදාගෙන තමයි කම්පිටිෂන් එකට යවන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ යවන කම්පිටිෂන් එකේ මේ ඔයගොල්ලන්ගේ වැරදි අඩුපාඩු ඒවා අපි ජජ් කරන එක තමයි අපි කරන්නේ. හරිද? එතකොට එතනින් තමයි ඔයගොල්ලන්ගේ රිසර්ච් ස්කිල් එක අපි හදන්නේ. දැන් අපිට ඉන්නවා මල්ලි රිසෝස් පර්සන්ස්ලා විදිහට මේ වෙද්දි මට හරියටම මතක නැහැ මොකද රට කියලා ස්කෝලර්ෂිප් මේ හොංකොං හරි චයිනා හරි මට හරියට මතක නැහැ මට. මේ අයියා ඉන්න. එතකොට ඒ අයියා මේ රිසර්ච් එකේම ස්කෝලර්ෂිප් එකක් කරන් තමයි මේ වුනේ. මේ එතකොට ඒ වගේ අය අපි කන්ටැක්ට් කරලා දෙනවා. හරිද? ඔයගොල්ලන්ගේ මේවට. එතකොට අපි කරන්නේ මල්ලි අපි ලෙක්චර්ස් තියන්නේ නැහැ. අපි රිසර්චර්ස් ඔයගොල්ලෝ කරන රිසර්චර්ස් වලට අපි ඇඩ්වයිස් දෙනවා සහ අපි මේ ඔයගොල්ලන්ට දෙන ඇඩ්වයිස් වලින් තමයි ඔයගොල්ලෝ මේ රිසර්ච් එක ඔයගොල්ලන් මේක හදාගන්න. හරි. දැන් මල්ලි තව අපි දැන් මේකේ තව ටිකකින් මීටින් එක එන්ඩ් වෙයි. මේ එන්ඩ් වුණාට පස්සේ මම ආයි මීටින් එක මේ පටන් ගන්නවා ආයි ජොයින් වෙන මල්ලි. ඒකෙත් තමයි ඔයගොල්ලෝ රිසර්ච් එක කරන හැටි ඒ සම්බන්ධ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්නේ. ඒ කියන්නේ මොනවද අපි මුලින්ම කරන්න ඕනේ ඒ සම්බන්ධ. හරි. මල්ලි තව මොන හරි ක්ලබ් එකේ වෙන දේවල් සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
කොමලික අයියේ එතකොට මේ ඕකේ සයන්ස් රිසර්චස් විතරව තියෙන වෙන අර අපිට ඕන රිසර්ච් එකක් කරන්න පුළුවන්ද? මල්ලි මෙහම හරිද අපි සයින්ස් සොසයිට හින් අපි මේන්ලි ෆෝකස් කරන සයින්ස් රිසර්චස් වලට තමයි හැබැයි අපි මොකක් රිසර්ච්චක් වෙනවනම් අපි එකට සපෝට් එක දෙනවා මේ නිසායක ලොකු විශ්වයක් නෙමෙයි අර මේන්ලි ෆෝකස් කරන්න අරවට නමුත් අපි මේ අරකින් තමයි ගැන සයින්ස් රිසර්චස් වල තමයි මේන්ලි ෆෝකස්යක් දෙන්නේ මොකද අපිට කම්පිටිෂන්ස් එන්නෙත් ඒවයින් සහ ඒත් එක්ක හැබැයි ඔගොල්ලෝ කරන දේට අපි ෆුල් සපෝට් එක දෙනවා දිසිර මේ අපි එනම් ඉන්ට්‍රඩ මේකට අමුද මේ මේකේ දැන් රිසර්ච් හරි මල්ලි තව කාටට ප්‍රශ්න තියෙනවා නම් රේස් හෑන්ඩ් කරන්නකෝ මේ තව කාටවත් මොනවද තියෙනවනේ හරි මල්ලි මං මුලින් කිව්වාගේ රිසර්ච් එකක් කරනවා කියන එක ඒක ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක් ඒක මේ ලොකු දෙයක් ඒක ඇත්තටම මේ ඕගොල්ලන්ට තාම තේරෙනවද කියලා මම දන්නේ නැහැ ඕගොල්ලන් යුනිවර්සිටි ලයිෆ් එකේදී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරන්න ඕනේ එතකොට ඒකෙන් තමයි ඕගොල්ලන්ගේ මේක තීරණය වෙන්නේ එතකොට ඒ වගේ කොලිෆිකේෂන් එකක් ඉස්කෝලේ කාලෙදිම හදාගන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙන් දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි CV දන්නවද දන්නේ නැහැ මල්ලා CV කියන්නේ මොකක්ද කියලා. ආට ජොබ් එකට ඇද්දි දෙන්න පුළුවන් සර්ටිෆිකේට් එකක්. ඒ සර්ටිෆිකේට් එකට සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලේ තියෙන ලොකුවට වෙන ක්වොලිෆිකේෂන්ස් අපිට දාන්න බෑ. එතකොට මේ ජොබ් එකට ඇද්දි අපිට දෙන මේවට. එතකොට නමුත් මේ රිසර්ච් එකක් මොකක් කුමන තරමක රිසර්ච් එකක් වුණත් ඔයාට ඒක පබ්ලිකේෂන් එකක් විදිහට ඒවට ඇතුළත් කරන්න පුළුවන්. ඒක තමයි මල්ලි මේකේ ඉම්පෝටන්ස් එක. ඒක නිසා මේක මම දකින විදිහට මම කලින් කිව්වත් වගේ ඔයාට පර්සනල් ඇචීව්මන්ට් එකක් විදිහට ක්ලබ් එකකින් ගන්න පුළුවන් කියන්නේ පර්සනල් ඇචීව්මන්ට්ස් ගන්න පුළුවන් මේ හොඳම ක්ලබ් එකක් තමයි මේක. ඔයගොල්ලෝ මේකෙන් ටීම් වර්ක් එක දැන් අපි ටීම් එකක් විදිහට වැඩ කරද්දි සමහරවිට දැන් මේ ටීම් එකක් විදිහට වැඩ කරද්දි අපිට යම් යම් අඩුපාඩු සිද්ධ වෙනවා. ඒතකොට ඒවා හදාගන්න හැටි ටීම් කැප්ටන්ස්ලා මැනේජ් කරන හැටි ටීම මැනේජ් කරන හැටි ගැන ඊළඟට ඔගොල්ලෝ මේවා ජජ් බෝඩ් එකක් ඉස්සරහා ප්‍රසන්ට් කරන්න ඕනේ ඒවා හදාගන්න පුළුවන් මේක ලයිෆ් ටයිම් එකටම ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් අපි කීප වතාවක් අපි මාම් ප්‍රසන්ට් කරලා තියෙනවා මේවල ඉස්සරහා එතකොට ඒක මාර මැදගීමක් ඒ වගේ අත්දැකීමක් ඔයගලන්ට මේ අර කියනවත් වගේ මේ ඉස්කෝලේ කාලෙදිම ගන්න පුළුවන් කියන්නේ ලොකු වටිනා දෙයක් මේ හරි මල්ලි මම දැන් මෙතනින් මීටින් එක එන්ඩ් කරනවා මේ ඔයගොල්ලෝ ආයි ජොයින් වෙන්න මේ මීටින් එකට ආයි ජොයින් වෙන්න ඒකෙදි දිදිසිර අයියා ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරයි මේ මොකක්ද කොහොමද රිසර්ච් එක කරන්න කියන එක මේ ඉන්සයිට් මන්ත් එක සහ නෝමල් රිසර්ච් එකක් කරන්න කොහොමද කියන එක නෝමල් රිසර්ච් එකක් කරන්න කොහොමද කියන එක හරි හරි මල්ලි මම මෙතනින් මීටින් එක එන්ඩ් කරනවා මේ එහෙම වුණොත් මේ ඔයගලන්ට ආයි ජොයින් වෙන්න හරි ඔයගොල්ලෝ ආයි ජොයින් වෙන්න හරි